යෝ ගයිස් කොහොමද කට්ටියටම අද ගෙනල්ලා තියෙන්නේ ඩන්ඩඩන් සීසන් 2 එක. මේකේ සීසන් 1 වල නැත්තම් මේක තේරෙන්නේ නැත්තම කතාව මේක තේරෙන්නාට කොහොමත් මේක තේරෙන්නේ නැහැ. කවටනේ අපි බලමු සීසන් 1 සීසන් 2 එකේ එපිසෝඩ් 1 එකේ මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන් බලන ආටිය හෙඩ්සෙට් එක ගාම් බලන්න. ඕකේ. ෆස්ට් සීන් එකේම පෙන්වන්නේ අපිට ගෑනු ළමෙක් රේප් කරන්න නාකියෝ ටිකක්. මුන් ඔක්කොමට ගෙන්නේ උණු දිය උල්පත කරා හොට් බාත් කියන්නේ අයි මේවට නේ මම හිතන්නේ එහෙම තමයි කොමරි කෙල්ල ඉතින් බේරෙනවා හැබැයි බේරෙන්නේ අර හොට් බාත් එක එන්න බං ඒ උඩ අර පොඩි බිල්ඩින් කෑලි දිනන්නේ උටි කැඩෙනවා බං කෙල්ලගේ වාසනාව කියලා අපි නම් හිතන්නේ කොහොමත් වාසනාව තමයි කුමර නාගියෝ සෙට් එකටම තමයි වැරද්ද පැටලෙන්නෙත් එක කඩුප එක කියලා කොහොමරි ඒස් බන් ටර්බු ක්‍රණි ඉන්නවා හොඳම සීන් එක කියන්නේ මේ සීසන් 1 එක බලපුවම දන්නවා ටර්බු ක්‍රණි කියන්නේ කවුද කියලා ටර්බු ක්‍රණිගේ පවර් එක තියෙන දැන් ඕක රුංගාවනේ හින්දා ටර්බු ක්‍රණි අර චූටි පොඩි ඩෝල් එකක් වගේ ඉන්නේ කුමරි බේරලා තියෙන ටර්බු ක්‍රණිගේ පවර් එක හින්දා ඒ සීන් එක කට් කරලා පේනවා ඕකරුණු යාගේ යාළුවා ජීජී ගෙදරට වෙලා හිලත් දිහා බලන් ඉන්නවා ගෙදර දඩ හිලත් තියෙනවා දන්නේ නැහැ මොකද්ද සීන් එක කියලා ඒත් එක්කම ගෙදර බෙල් එක රින් වෙනවා හුන්දෙන්න දුවනවා අර අයාස ඇවිල්ලා ති කියලා ආසි කියන්නේ අර බට් අප්පේ රේප් වෙන්න කිව්ව කෙල්ල ඊට පස්සේ ඕකරුන්ගේ යාළුවා දොර අරිද්දිම ඇවිල්ලා ඉන්නේ එතන ඒ කියන්නේ ඕකරුන්ගේ යාළුවෝ ඉන්නේ කුලී ගෙදරක කුලී ගෙදර අයිතිකාරයෙක් ටික ඇවිල්ලා ඉන්නේ මැඩම්ලා ටික මැඩම්ලා කියන්නේ වයසක 70ක් ඇවිල්ලා ඉන්නේ ඒත් එක්කම ඒ වයස කට්ටිය ආවට පස්සේ කියනවා මේ ජීජීගේ අම්මට තාත්තනේ අසනීප වෙලා තියෙන්නේ අපේ වඩ පිනට ඉන්න දෙන එක ලොකු දෙයක් එහෙමම බ්ලා 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 කිය වැඩ නැති වලට කියවනවා ඒත් එක්කම ඒ සීන් එක කට් කරලා පෙන්නනවා අයාසි දේවාලයකට ගිහින් ඉන්නවා ඒක කියන්නේ දේවාලයක් වගේ තැන එතනින් ඩයල් එක ඔළුවෙන් හිටගෙන භාවනා කරනවා අනේ මන්ද අපේ පැත්තේ මේ වගේ භාවනා නැති එකමයි හොඳ ඒ එතන පුරාවෘත්තයක් ගැන කියනවා ඒ පුරාවෘත්තයේ තියෙන යෝධ සර්පයෙක් කියන ගිනි ගන්ධර සම්බන්ධ දෙයක් ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ බේරි ගන්න ඕන නම් ඒද සර්පයට බිලි දෙන්න ඕන සීන් එකක් තියෙනවා. ආයාසට ඔය මගුල් හංගින්න බෑ ආයාසට කම්මැලි හිතලා යනවා ජීජී ගෙදර කියන්නේ ඔකරුන් යාළුවෙක් ගෙදර. යද්දී අර ඩබලට අත් දෙක පිටිපස්සට තියෙන එකට ගාලා හොද්දටම ගහලා තියෙන්නේ නැහැ කියලා නම් අපි දන්නේ නැහැ. ගහලා තියෙන්නේ නැහැ කියලා දන්නවා. මොබලට කියන්නේ නැකෝ කියන්නේ. ඔබලට මම කියන්නේ ගහලා තියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයාසෙත් දෙනවා අය මොකුත් නැහැ හුටින් යන්න සෙට් එකට මම කහනවා. නිල් වෙන්න. අර වයසක ගෑණිට මොකක් හරි මේ පොඩි පවර් එකක් තියෙනවා වයසක උනාට හරිද ඒ වයසක ගෑණි ආයාසෙත් එක්ක එකට ගහ ගන්නවා හොන්තර දැන් සීන් එක යනවා ඒත් එක්ක මම ආයාස යනවා බිත්තියක් කඩාගෙන ඔව් බිත්තිය කඩාගෙන යද්දි බලද්දී බිත්තිය ඇතුලේ තව කාමරයක් තියෙනවා කාමරේ යට අර පුරාවෘත තියෙන සර්පය ජීවත් වෙනවා කොහොම හරි යට තඩ කැඩිච්ච ගෙවල් ගොඩක් තියෙනවා මම හිතන්නේ අර දැන් සර්පයෙන් ඉඳලා අවුරුදු ගාණක් එන්නේනේ අවුරුදු ගාණට මිනිස්සු කාලා අර පවුලේ උන් ටික තමයි සර්පයට බිලි දීලා දෙන්නේ. කොමරි ජීජී ගෙදර තමයි සර්පය ජීවත් වෙලා තියෙන මෙච්චර කාලෙ. කොමරි මේ මෝඩ හැත්ත දන්නේ නැහැ ඒක කර්ස් එකක් කියන්නේ. සීසන් 1 බලපුවම දන්නවා කර්ස් එක කියනවාද කියලා. කර්ස් එක කියන්න දන්නේ නැහැ මෝඩ හැත්තේ. උන් හිතන් ඉන්නේ මේ සර්පේ කනේ අම්බෝ ඒක කියලා හිතන් ඉන්නේ. කොමරි අර මෝඩ හැත්ත අර රවුමට කැරගෙන්නේ ඔක දැකලා තියෙනවනේ අර. ඒකට මොකද්ද බං කියන්නේ අර වැද්දුවම කැරගෙන්න බං අර කිනිමැලයක් වටේට හයියා ගියේ. අන්න ඒ වගේ උට්ටියක් කැරගෙනවා නිකන් අමුතු අරාබි නේද බං ඊජිප්තුද? ආනේ ඊජිප්තු විදිහට අද්දේද කැරගෙනවා මෝඩ හැත්ත. ඒත් එක්කම අවරු එවිලා ගිලිනවා. සූපිරි ඒ ටිකත් නැහැ නාතර. අර වෙල ගිලිනවා. ඊට පස්සේ අර අපේ සෙට් එක බය වෙලා කොහමද බය වෙලා ඉන්නේ ඉතින් හොඳටම බය වෙලානේ බං උන්ට උඩට යන්නත් බෑ ඉනිමගක්වත් බෝත් නෑ. ඊට පස්සේ අර ගෙවල් වලට ගිහලා හැංගෙනවා. අපි බලමු එපිසෝඩ් 2 එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මම වීඩියෝ එක ටග් ගාලා අරන් එන්න. ලෙකේ පස්සෙට